හෙලෝ ගයිස්, ඉතින් අද කතා කරමු Xiaomiලාගේ අලුත්ම Xiaomi Redmi Note 15 5G කියන මෙන්න මේ ෆ්ලැග්ෂිප් ඩිවයිස් එක ගැන. අපි ගයිස් මේකේ බොඩි එක පැත්තට ගියොත් අපිට මේකට IP66 water and dust resistant පහසුකම් බලා ගන්න පුළුවන්. එතකම ගයිස් මේකේ drop resistant එක බලා ගන්න පුළුවන් මීටර 1.7ක් විදිහට. මේකේ wheel එක පැත්තට ගියොත් ගයිස් අපිට මේකේ glass font එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම plastic frame එකකුත් plastic back එකකුත් අපිට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ build එක පැත්තෙන් බලා ගන්න පුළුවන්. මේකේ display එක පැත්තට ගියොත් ගයිස් අපිට මේක AMOLED display එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම guys 68 billion colors අපිට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම guys 120 Hz refresh rate එකකොත් අපිට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම guys 3840ක PWM hertz අගයකොත් අපිට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. මේ ඩිස්ප්ලේ එකට guys HDR10 plus support කරනවා. ඒ වගේම guys මේකේ TYP nits අගේ 800ක් විදිහටත් පීක් නිට්ස්ගේ 3200ක් විතරත් අපිට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. මේකේ සයිස් එක පැත්තට ගියොත් guys අපිට මේ ස්මාර්ට්ෆෝන් එක අඟල් 6.77ක ස්ක්‍රීන් එකක් බලා ගන්න පුළුවන්. එමුන් guys මේකේ රෙසොලූෂන් එක අපිට බලා ගන්න පුළුවන් 1080ට 2392 විදිහට. එමුන් guys මේ ඩිස්ප්ලේ එකේ ප්‍රොටෙක්ෂන් එක අපිට බලා ගන්න පුළුවන් MOHOS level 5 කියන drop resistant glass එක. ඔය ටික තමයි guys ඩිස්ප්ලේ එක පැත්තෙන් නම් කියන්න තියෙන්නේ. අපි guys මේකේ platform පැත්තේ ගියොත් අපිට මේකේ Android ලගේ latest Android 15 run වෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම guys මෙයාලා කියලා තියෙනවා Android ලගේ major updates 4ක් මෙයාලා මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකට ලබා දෙනවා කියලා. ඒ වගේම guys මේකේ Xiaomi ලගේ HyperOS 2 තමයි මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ run වෙන්නේ. අපි guys මේකේ chip එක පැත්තට ගියොත් chipset එක පැත්තට ගියොත් අපිට මෙන්න මේකේ Snapdragon 6 Gen 3 කියන මෙන්න මේ 4 nanometer chipset එක බලා ගන්න පුළුවන්. ඒ වගේම guys octa-core CPU එකකුත් Adreno 710 කියන GPU එකත් අපිට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම guys මේකට මේ memory card එකක් දාලා ඔයාලට 1TB දක්වා storage එක වැඩි කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම guys මේක අපිට ලංකාව තුලදී 6GB 128GB විදිහට 8GB 128GB විදිහට 8GB 256GB විදිහට 8GB 512GB විදිහට 12GB 512GB විදිහට මේක ලංකාවේ රිලීස් වුණාට පස්සේ ඔයාලට මිලදී ගන්න පුළුවන්. මේකේ කැමරා පැත්තට ගියොත් guys අපිට මේකේ ඩුවල් කැමරා සෙටප් එකක් බලා ගන්න පුළුවන්. එක කැමරාවක් guys මෙගාපික්සල් 108ක කැමරාවකුත් මෙගාපික්සල් 8ක අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකකුත් අපිට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. අපි guys මේකේ ඩුවල් කැමරා සෙටප් එකක් තමයි තියෙන්නේ. ගොඩක් අය හිතන්නේ මේකේ කැමරා හතරක් තියෙනවා කියලා. නෑ guys. මේක අපිට සෙන්ස් එකකුත් ෆ්ලෑෂ් ලයිට් එකක් විතරයි අපිට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම guys මේකේ 4K 30 fps විදිහටත් 1080 30 fps විදිහටත් වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම guys මේකේ selfie cam එක බලා ගන්න පුළුවන් මෙගාපික්සල් 20ක් විදිහට. ඒ වගේම guys මේකේ 1080p 30 fps විදිහටත් වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම guys මේකේ storage speaker setup එකකුත් support කරලා තියෙනවා. ඒ වගේම guys මේකට NFC ද support කරනවා. ඒ වගේම guys මේකේ under display optical fingerprint sensor එකක් බලා ගන්න පුළුවන්. අපි guys මේකේ බැටරි එක පැත්තට ගියොත් අපිට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ මේ මිලියම්පෙයාර් 5520ක ටිකක් ලොකු බැටරියක් බලා ගන්න පුළුවන්. ඒ වගේම guys 45 watt fast charging මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකට support කරනවා. 18 watt reverse wired charging එකත් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක support කරනවා. ඔයාලට guys මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක ලංකාව තුලදී 70000 ලක්ෂෙත් අතර කියන ප්‍රයිස් රේන්ජ් එකේ ඔයාලට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක මිලදී ගන්න පුළුවන්. ඉතින් guys මගේ වීඩියෝ එක හොඳයි නම් like කරලා subscribe කරලා comment කරලා යන්න. ඉතින් guys මේ ෆෝන් එක ගැන කියන්න තියෙන හැම දෙයක්ම ඔයාලා comment කරන්න. ඒකයි මගේ බලාපොරොත්තුව. එහෙනම් guys මම ගිහිල්ලා එන්නම්. ඔයාලටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් guys මම ගිහිල්ලා එන්නම්.